තෙරුවන් සරණයි. කොහොමද මගේ යාළුවන්ට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද? ඔන්න යාළුවනේ මට හිතුණාද ඔයාලට හදිස්සියෙම මේ පොඩි වීඩියෝ කෑල්ලක් ගන්න අර කියලා හෙන්නන්න ඕනි කියලා. මට හම්බුණා යාළුවනේ මේ පොඩි චූටි අයිටම් ගොඩාක් මේ වටිනා අයිටම් නෙමෙයි. පොඩි ලස්සන සුකුරුත්තන් ටිකක් හම්බුණා. මමත් ඉතින් ගත්තා මේ. මට හිතුණා ඒක ඔයාලටත් වටීවි කියලා මේ. මොකද ඉංග්‍රීසි හොරන මේ අවට ඉන්න අයට නම් මේක හරියට වටිනවා මේ. ගිහින් ගන්න පුළුවන්. මේක තියෙන්නේ මේ ඉංග්‍රීසියයි හොරනයි අතරතුර පාරේ මේ ඉංග්‍රීසියයි හොරනයි දෙක අතරතුර මේ මැද හරිය වගේ වෙන්න තමයි තියෙන්නේ. පාර අයිනමයි තියෙන්නේ. ඕනෙම දෙයකට හොයා ගන්න පුළුවන් මේ. හරිම මේ ලාභයි යාළුවනේ. පොඩි අයිටම් නේ තියෙන්නේ මේ කියන්නේ මහා ලොකු ගණන් ඒවා නෙමෙයි. ඉතින් අපි ඔය චූටි අපි මේ බජට් එකට නෙවන්නේ. ඉතින් මේ වගේ මේ වන්නක මේ වගේ මේ ලස්සන කන්ටේනර්ස් දෙකක් එහෙම මේ රුපියල් 350යි මේ මම ගත්තා මේ. ඊට පස්සේ මේ කන්ටේනර්ස් දෙකක් 350යි. මේක හෑන්ඩ් වොෂ් එක එහෙම ලොකුයි මිලිලීටර් 500. ඒක 350යි. මේ වගේ ෂූටි අයිටම් මේ වගේ ලස්සන දේවල් මේ රුපියල් 100යි ආවේ. මේක 100යි. මේක නම් 350ක්ද කොහෙද? ඒක 350යි. ඊට පස්සේ මේ මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මේ හැන්දක් එහෙම 100යි. මේ තියෙන්නේ මේ හැන්දක් 100යි. මේ තියෙන්නේ මේ හැන්දස් රුපියල් 100යි. මේවත් 100යි. මේවත් 100යි. මේ ෂූටි මේ හැන්දි ඔය හැන්දි එහෙම මේ 350යි. මේ ලස්සන මේ වන්නකෝ. ඒව හරිය ලස්සනයි යන්නේ. මේ අඩු මෙහෙම තියලා පෙන්නන්න. ඔන්න එහෙම. ඒවත් 350යි මේ ලස්සන හાર્ට් වගේ අපිට මොනවා හරි තියන්න එහෙම ලස්සනයි නේද? ඒවත් 350යි හොඳයි. ඊට පස්සේ මේකේ මේ වගේ කූඩ මේ මම දෙකක් ගත්තා. ඒ දෙකක්ම 350යි මේ. අලලුණු එහෙම දාන්න හොඳයි නේද? ඒ වගේ කූඩ දෙකක් මම ගත්තා මේ. ඊට පස්සේ මේ කටින් බෝඩ් එක අපිට මේ පිහි මේ මේ පිහි මේ ඒවත් 350යි මේ බලන්නකෝ. හොඳට බයත් හිතෙනවා දැක්කම. ඒ පිහි 350යි මේ ඒ පිහි තුනකුත් 300. පිහි තුනක් නෙමෙයි එකක්ම දාන්නේ 350යි. මේ ඊට පස්සේ මේ තියෙන්නේ මම තා පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ මේවා මේ තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. මේ හස්බන්ඩ් අරන් තියෙන වාහන පිහදාන මේ පේන්ස් වගේ දේවල් නේ. ඒවත් 6ක්ම 350ට තිබ්බා. මේවත් මේ අර මේවා පිහි මේ වගේ අර ගෙවත්ත වැඩ කරන්න ඕන වෙන මේවත් ඒවත් 350යි. මේවා නම් මේ වලක් තියෙන යාළුවා මේ වාහන වල යතුරු වරව මේවා ඒවත් ඔක්කොම 350යි මේ. මම මේ ටික මෙහෙම පෙන්නන්න ගොඩම තියෙන්නේ. ඒවා මේ ඔය ඒ වගේ දේවල් මේවා මේ පොට්ටි ගාන හැඳි ඒ වගේම ඒ ඔක්කොම 350ට කොහොම හරි ඔක්කොම අඩු වෙව්ව තමයි. ඊට පස්සේ මේ මම ගත්ත යාළුවනේ මේවා මේ බලන්නකෝ. ඉන්න මේවා හැම ඒවත් 350යි. දෙකක් 350යි. ඊට පස්සේ මේ ලස්සන ප්ලේට් වගේක් තිබ්බා මේ තියෙන්නේ මේවත් 350යි. ලන්නක ඔය ලස්සන ප්ලේට් ඒවත් 350යි. ඊට පස්සේ මේ අර කොණ්ඩ බූල් ඒවත් 150යිද කොහෙද කොණ්ඩ බූල් 100ක්ද කොහෙද තියනවා කිව්වා. මේ අර කොසු දෙකයි මේ අර මේ ඔය ටයිල් වල එහෙම වතුර අදින්නේ මොකද්ද මම ඒකට කියන නම මතකත් නැහැ. අන්න එහෙකුයි මේ ඒ ටික 350යි. මේවා තියෙන මම ඔය තියෙන ගලන්ට වෙන්න ගන්න ඕනේ නේද? මේ ඊට පස්සේ හැබැයි මං වීදුරු 6ක් නම් ගත්තා. ඒක නම් 1050ක්ද කොහෙද උනා. මේ අර බෙන්ඩරේ යාළුවනේ මං අබ්බාන්ස් එකෙන් ගත්තේ න ගමන් මේක නම් 17600ක්ද කොහෙද උනේ. ඉතින් මේ
මට හිතෙනවා මේ අයිටම් ටික හරියම මේ ඔන්න බලන්නකෝ. මම ඔය තියලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ ලස්සන. ඉතින් මට හිතෙනවා ඒවා මේ ඒ වගේ පුංචි ගානකට පොඩ්ඩක්වත් පාඩු නැහැ කියලා. ටෝච් දෙකක් එහෙම යාළුවනේ මේ තියෙන ටෝච්. මේ තියන්නකො මෙතන කඩලා ඒවා. මෙන්න මේ ටෝච්. මෙන්න මේ වගේ ටෝච් දෙකක් එහෙම 350යි. මේ ඔයගොල්ලොත් මේ හොරණයි ඉංගිරිය ඒ පැත්තේ ඉන්නවනම් පොඩ්ඩක් ගිහින් බලන්න. මේ මා හිතේ 10 වෙනිදා වෙනකන් කොහෙද තියනවා කියලා කිව්වා එතන ඉන්න අය. මේ අනේ හරි ලස්සන මේ පොඩි පොඩි ඔය සුකුරුත්තන් ගන්න ෂෝක් තැන මේ මට හිතෙනවා ඒක ඔයාලට වටීවි කියලා. මම ඒකයි මේ වීඩියෝ එක විදියට ගේන්න හිතුවේ. මේ අද හරිම ලස්සන මේ චූටි ලස්සන පොඩි පොඩි බඩු තියෙනවා. මහා ලොකු බඩු නෙවෙයි. ඉතින් මම නම් හරි ආසයි වගේ දේවල් එකතු කරන්න. ඉතින් මම ගිහින් ගත්ත යාළුවනේ බලන්නකෝ. මේ ඔයගොල්ලන්ටත් කියන්නේ මම මේ ඔය ඉංග්‍රීසි හොරනවට ඉන්නවනම් ඇහිලා බලන්න කියලා. ඔයගොල්ලන්ටත් ඉතින් ආසස් චූටි දේවල් ගන්න හොඳම තැනක්. ඉතින් මේ මට හිතෙනවා මේක පෙන්නුවොත් ඔයගොල්ලොත් මොනවා හරි දෙයක් ඔයගොල්ලන්ගේ මේ කිචන් එකට එකතු කරගනී කියලා. ඒකයි මම මේ පෙන්නුවේ. මේ මොකද්ද මට ඉතින් කියන්න තියෙන්නේ මේ පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. මෙයා අහල පහල ඉන්නවනම් ඈත අයට නම් බෑනේ. ඉතින් මේ තව යාළුවනේ මේ මට ගෙන්නන්න බැරනනේ මේ මේස රෙද්දක් එහෙම තිබ්බ 350ට මේ තියෙන්නේ මම මේක දාලා විතරයි. මේ තියෙන මේස රෙද්දක් මේ ඒක 350යි. මේ කෑම මේසයකටම දාන්න නැති මම කැඩුවේ නැහැ තාම. මේ ඔය හැමදේම 350යි තමයි. ඒ කඩේ ගහලා තියෙන්නේ නම 300 හැම බඩුවක්ම 350යි. සේල් කියලා තමයි කඩේ ගහලා තියෙන්නේ. පාරයි නෙමෙයි තියෙන්නේ. බලන්නකෝ ඔයගොල්ලොත් හොරණ ඉංගිරිය එයාවට ඉන්නවනම් ගිහින් බලන්න. මේ මම නම් ඉතින් හරිය ආස හිතුණා. මේ අනේ මට හිතෙනවා මගේ යාළුවොත් මේකට ගියොත් ගොඩක් ආස වෙයි කියලා. ඉතින් මේ එකයි මේ චූටි වීඩියෝ එක ගෙනාවේ. මේ එහෙනම් මම ඉතින් අදට මේ සමුගන්නම් ඔයගොල්ලන්ගෙන්. ඔයගොල්ලෝ මේට තෙරුවන් සරණයි. සුබ දවසක් වෙන්න ඕනි. ඔයගොල්ලොත් මේ අහල පහල ඉන්නවනම් ඒ අහල පහල ඉන්නවනම් ගිහින් බලන්න යාළුවනේ. එහෙනම් මම අදට සමුගන්නවා ඔයගොල්ලන්ට. තෙරුණුවන්ගේම සරණයි. ආයිත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.